සුබ දවසක් මගේ යාළුවනේ. travel with සහකාරී අපේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි වීඩියෝ එකෙන් අරගෙන ආවේ කොත්මලේ හරහා නුවරඑළිය යන ඔයාලට බලන්න තියෙන ප්ලේස් වල වීඩියෝ එකක්. එහෙනම් යාළුවනේ අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ ප්ලේස් එකක්වත් මිස් කරගන්න නම් එපා. ගම්පොළ හරහා උලපනේට ඇවිත් නාවලපිටිය පාරේ එද්දී අපිට කොත්මලේ ඩෑම් එක හම්බ වෙනවා. එතන ඉඳලා මීටර් 500ක් විතර තව ඉස්සරහට ගියාම අපිට කොත්මලේ ඩෑම් එකේ view point එකට යන්න පුළුවන්. ඉතින් ඔයාලට ඩෑම් එක උඩින් ඇවිදින්න යන්න ඕනේ නම් view point එක ළඟට ගිහින් ටිකට් එකක් අරගෙන ආයෙත් ඩෑම් එක ළඟට එන්න වෙනවා. ටිකට් එකක් රුපියල් 30යි. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ස්වීඩන් රජයේ ආධාර ඇතිව තමයි මේ කොත්මලේ ඩෑම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ඩෑම් එක නිර්මාණය කරනකොට මේ ප්‍රදේශයේ වෙහෙර විහාර ගම්බිම් විශාල වශයෙන් යට වුණා. ඒ හැමදේම සිහි කරලා ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයකට අනුව මහවැලි සෑයත් මේ ළඟම නිර්මාණය කරලා තියෙනවා. කොත්මලේ ඩෑම් එකේ view point එකට ගියාම අපිට මියුසියම් එකටත් යන්න පුළුවන්. උදේ 8:00 ඉඳලා හවස 4 වෙනකන් මෙතන විවෘතයි. අපි දැන් මේ යන්නේ මියුසියම් එක බලන්න. මේ කොත්මලේ ඩෑම් එක සම්පූර්ණයෙන්ම හදලා අවසන් වෙන තැනට වෙනකම්ම මෙතන හරි අපූර්වට ෆොටෝස් වලින් ඒ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩෑම් එකේ ආකෘතියත් හදලා තියෙන නිසා පාසල් යන ළමයින්ටත් මේ මියුසියම් එක ගොඩාක් වැදගත් වෙනවා. අපි මේ කොත්මලේ ඩෑම් එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කලින් දාලා තියෙන නිසා වැඩි විස්තර දැනගන්න අපේ ඒ වීඩියෝ එකත් බලන්න. ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියෙන්නේ. අපි දැන් මේ යන්න හදන්නේ view point එකට. එතනට හරි ලස්සනට මේ වටපිටාව අපිට බලා ගන්න පුළුවන්. ඩෑම් එකේ view point එක බලලා එළියට ආවහම වම් පැත්තට කන්ද උඩට යන්න පාරක් තියෙනවා. අන්න ඒ පාරේ ටික දුරක් ගියාම අපිට මහවැලි මහා සෑය ළඟට යන්න පුළුවන්. අපි දැන් මේ යන්නේ මහවැලි මහා සෑය වන්දනා කරන්න. මං කලිනුත් කීවා වගේ මේ සෑය නිර්මාණය වෙන්නේ කොත්මලේ ජලාශයට යට වුණු වෙහෙර විහාර ගම්බිම් සිහි කිරීම පිණිස 2016 වසරේ මේ චෛත්‍යයේ වැඩ කටයුතු අවසන් කරලා මහා සංඝයාට පූජා කරලා තියෙනවා. ඉතින් යාළුවනේ කොත්මලේ මහවැලි මහා සෑය ගැන අපි කලිනුත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් එදාට වඩා අද හරි ලස්සනට මේ පන්සලේ වැඩ ගොඩාක් දුරට ඉවර වෙලා තියෙනවා. බුද්ධ මන්දිරයේ වැඩ කටයුතුත් දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. කොත්මලේ ආවහම බලන්න තියෙන හැම තැනකටම අපි ඔයාලව එක්කන් යනවා. ඔන්න යාළුවනේ අද අපි නුවරඑළිය යන ගම කොත්මලේ පැත්තෙන් යන්න හිතුවා. ඒකට හේතුව තමයි මේ කොත්මලේ කියන්නේ දුටුගැමුණු රජතුමාත් එක්ක ඉතිහාසයත් එක්ක බැඳිලා තියෙන කතා ගොඩාක් තියෙන ප්‍රදේශයක්. ඉතින් දැන් අපි මේ ඉන්නේ මහවැලි මහා සෑය කොත්මලේ. මෙතනින් එහා පැත්තට වෙන්න තියෙනවා කොත්මලේ ඩෑම් එක තියෙනවා, මොරපේ දේවාලය තියෙනවා. ඒ වගේම වතුර නැති කාලවලදී අපිට බලන්න පුළුවන් හඩගර විහාරයක් තියෙනවා. ඒ වගේම දුටුගැමුණු රජතුමා ස්නානය කරපු පීන්නත් අපිට ටික දුරක් යනකොට හම්බ වෙනවා.
ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි මේ හැම තැනකටම ඔයාලව එක්කන් යනවා. මහවැලි මහසෑයට යන පාර දිගේ දිගටම කන්ද උඩටම ගියාම හරි ලස්සන view එකක් බලාගන්න පුළුවන් නිසා අපිත් එතනට ගියා. ඇත්තටම හරිම ලස්සනයි. මහවැලි මහසෑය, කොත්මලේ ඩෑම් එක, මහවැලි ගඟ, කඩදොර විහාරය හරි අපූර්වට මෙතනට පේනවා. මහවැලි මහසෑය වන්දනා කරගෙන පල්ලම් බහින අපිට ඊළඟට හම්බ වෙන්නේ දෙහඳු කඩුල්ල. ඔයාලා බලනවා ඇතිනේ මේ දෙහඳු කඩුල්ල කියන්නේ මොකක්ද කියලා. ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. රජ දවසේ රුහුණේ ඉඳලා මායා රටට පිවිසීමට දොරටු 4ක් තිබිලා තියෙනවා. කඩදොර, වටදොර, ගල්දොර සහ නියංගන්දර කියලා. මේ දොරටු 4න් අද ඉතිරි වෙලා තියෙන්නේ මේ ඔයාලා දකින කඩදොර විතරයි. දුටුගැමුණු කුමාරයා රුහුණේ ඉඳලා ඇවිත් මගුල් කඩුව මේ ස්ථානයේ හැංගුවා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මේ පිවිසුමෙන් ඇතුළු වුණාම කොටගේ පිටියට යන්න ගල් පඩි පේලියක් තිබිලා තියෙනවා. අදටත් ඒ ගල් පඩි පේලිය අපිට දැක ගන්න පුළුවන් වුණත් මගක් දුරට යනකම් විතරයි මේ පඩි පේලිය අද නම් අපිට දකින්න පුළුවන් වෙන්නේ. දෙහඳු කඩොල්ල බලලා අපි ඊළඟට ගියේ කඩදොර විහාරය බලන්න. දෙහඳු කඩොල්ල ළඟ ඉඳලා මීටර් 200ක් 300ක් විතර මොරපේ පැත්තට එනකොට යුද හමුදා පුහුණු කඳවුරක් තියෙනවා. කඳවුර තියෙන පාරේ මීටර් 300ක් විතර වගේ ඉස්සරහට ඇවිදන් යද්දී අපිට කඩදොර විහාරය ළඟට යන්න පුළුවන්. හැබැයි කඩදොර විහාරය පේන්නේ මහවැලි ගඟේ වතුර අඩු කාලෙට විතරයි. ඉතින් විහාරය මතුවලා තියෙනවා නම් විතරයි මේ පුහුණු කඳවුර ළඟින් ජලාශය ළඟට අපිට යන්න දෙන්නේ. කඩදොර විහාරයත් බලාගෙන තව ටිකක් ඉස්සරහට එද්දී අපිට ඊළඟට හම්බ වෙන්නේ මොරපේ කතරගම මහා දේවාලය. අපි ගියපු දවසේ මේ දේවාලයේ පෙරහැර තියෙන දවසක්. කට්ටිය පෙරහැරට තමයි මේ ලෑස්ති වෙන්නේ. හැම අවුරුද්දකම මේ පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. ඉතින් කොත්මලේ බලන්න තියෙන තවත් ලස්සන තැනක් වගේම හාස්කම් පිරුණු තැනක් තමයි මේ මොරපේ කතරගම දේවාලය කියන්නේ. ඔන්න යාළුවනේ ඊළඟට අපි යන්නේ පිහිල්ලක් බලන්න. මේක නිකම්ම පිහිල්ලක් නෙමේ. ගැමුණු කුමාරයා
කොටගේ පිටිය ගමේ ඉද්දී ස්නානය කරපු පිහිල්ල කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. මාවෙල පැත්තට එනකොට තමයි අපිට මේ පිහිල්ල හම්බ වෙන්නේ. මේ රණමුණේ පිහිල්ල. මෙතනට ගියොත් නම් නාගෙන එන්න අමතක කරන්න එපා. නිවාඩු දවසට මේ පිහිල්ල බලන්න සෑහෙන පිරිසක් දුර ඉඳලා එනවා. ඉතින් එයාලා මෙතනින් නාගන්න බලාගෙනමයි එන්නේ. මේ රණමුණේ පිහිල්ලට අමතරව නාගහයට පිහිල්ල, අඹගහයට පිහිල්ල කියලා ගැමුණු කුමාරයා ස්නානය කරපු තව පිහිලි දෙකක්ම මේ ළඟම තියෙනවා. ඊළඟට අපි මේ යන්නේ මාස්වල තියෙන යතුරු ගැහුල් යද්ද පුරාණ රජමහා විහාරය බලන්න. මේ විහාරය ටැම්පිට විහාරයක් විදිහට ඉස්සර හැඳින්නුවත් දැන් ඒ ටැම් වට කරලා බැඳලා තියෙන්නේ. මේ විහාරයේ බුද්ධ මන්දිරය මහනුවර යුගයේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ විහාරයත් පෞරාණික වශයෙන් ගොඩාක් වටින ස්ථානයක්. ගැමුණු කුමාරයා කොටගේ පිටිය ගමේ වෙල්යායක වී හුලං කරමින් සිටින විටදී කුමාරයා තමන් අතේ තිබූ කුල්ල ඈතට විසි කරලා තියෙනවා. ඉතින් ඒ කුල්ල මෙන්න මේ අපි දැන් ඉන්න තැනට තමයි වැටිලා තියෙන්නේ. කුල්ලට කමත් භාෂාවෙන් අපි කියන්නේ යතුර කියලානේ. ඉතින් යතුරු ගැහුලියද්ද කියලා තමයි එදා ඉඳලා මේ ප්‍රදේශය හඳුන්වලා තියෙන්නේ. මේ ඔයාලා දැක්කේ අතීතයේදී ගැමුණු කුමාරයා කුඹුරු වැඩ කරපු එක තැනක්. දැන් නම් මෙතන තියෙන්නේ ග්‍රවුන්ඩ් එකක්. මේ ඔයාලා දකින්නේ යතුරු ගැසූලියද්ද පන්සලේ ටැම්පිට විහාරයක් විදිහට තිබුණු බුද්ධ මන්දිරය. බලන්නකො යාළුවනේ මේ විහාර මන්දිරය කොච්චරනම් පැරණිද කියලා. මේ තරම් අතීතයක් තියෙන ජනප්‍රවාද තියෙන හරි අපූර්ව ප්‍රදේශයක් තමයි කොත්මලේ කියන්නේ. ගොඩාක් අය මේ පෞරාණික ස්ථාන දන්නේ නැති නිසා මේ තැන් බලන්න යන්නේ නැහැ. ඒක නිසාමයි අපේ වීඩියෝස් වලින් අපි මේ තැන් පෙන්වන්න හිතුවේ. තවලම් තැන්නේ තියෙන හින්දු කෝවිලක් වෙන හනුමාන් කෝවිල බලන්නයි අපි දැන් මේ යන්නේ. මේ ස්ථානයේ වැඳ පුදා ගන්න විදේශීය බැතිමතුන් පවා මෙතනට එනවා. කෝවිල ළඟට යන්න ටිකක් දුර පයින් යන්න තිබුණත් උඩටම ගිහාම හරි ලස්සනට මේ වටපිටාව අපිට බලා ගන්න පුළුවන්. කෝවිලේ පූජාවන් තියෙන වෙලාවට ඔයාලා ගියොත් ඒවට සහභාගී වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. නැත්තම් ඔයාලට වෙනමම පූජාවට්ටි දෙන්න ආශිර්වාද ලබා ගන්න පුළුවන්.
ඊළඟට අපිට හම්බ වෙන්නේ රම්බොඩ උමඟ. රම්බොඩ උමගෙන් අපි දැන් මේ යන්න හදන්නේ රම්බොඩ දිය ඇල්ල බලන්න. ගොඩාක් අය රම්බොඩ ඇල්ල බලන්නේ වාහනේ යන ගමන්මයිනේ. ඔන්න අපි නම් රුපියල් 50ක ටිකට් එකක් අරගෙන ඇල්ල ළඟටම ගියා. මේ දිය ඇල්ල ළඟට ගිහින් ආයේ ඉන්න අපිට නම් පැය 2ක් විතර ගියා. දිය ඇල්ල ළඟ පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ සුන්දරත්වය දකින්න නම් වාහනේට වෙලා ඉඳලා බෑ. ටිකක් මහන්සි වෙන්න වෙනවා. රම්බොඩ ඔය මේ කිලෝමීටර් කීපය ඇතුළත දියඇලි 3ක්ම නිර්මාණය කරනවා. ඉහළ රම්බොඩ ඇල්ල, මැද රම්බොඩ ඇල්ල, පහළ රම්බොඩ ඇල්ල කියලා. පහළ රම්බොඩ ඇල්ල නම් අපිට පැහැදිලිවම බලාගන්න පුළුවන්කමක් නැහැ. ලංකාවේ 11 වෙනියට උසම දිය ඇල්ල වෙන මේ රම්බොඩ ඇල්ල මීටර් 109ක් උසයි. ඉතින් ඔයාලා රම්බොඩ ඇල්ල බලන්න යනවනම් වැඩි බඩු මුකුත් අරගෙන යන්න එපා. වතුර බෝතලයක් අරගෙන ගියා නම් හොඳටම ඇති. අනිත් එක ගොඩක් චූටි බබාලා ඉන්නවනම් නොයා ඉන්න තරමට හොඳයි. මොකද සමහර තැන්වල පාර හරියට නැහැ. ගල් උඩින් එහෙම තමයි යන්න තියෙන්නේ. ඒ වගේම සමහර තැන් ලිස්සන නිසා හරි පරිස්සමට යන්න ඕනේ ගමනක්. ඔන්න යාළුවනේ ඊළඟට අපි ඔයාලව එක්කන් යන්නේ තවත් පෞරාණික වශයෙන් වැදගත් වෙන තැනකට. මේ පොසොල්පිටිය රජමහා විහාරය. ඉංග්‍රීසීන් විසින් මහනුවර රාජධානියට හානි කරනකොට දළදා සමිඳුන්ට රැකවරණය සලසලා දීලා තියෙන්නේ මේ පොසොල්පිටිය රජමහා විහාරයේ ගස්බිණයක තැන්පත් කරලා. ගම්පොළ නුවරඑළිය මාර්ගයේ තවලන්තැන්න හන්දියෙන් පෝනලෝය පාරේ හැදුණු වැව ඉස්කෝලේ ළඟම තමයි මේ පුසුල්පිටිය විහාරය පිහිටලා තියෙන්නේ. නිදානයක්, පමුණෙක්, දරුවෙක් රන් පුහුලක් වටා ගෙතුණු ජනප්‍රවාදයක් හේතුවෙන් තමයි මේ ප්‍රදේශය පුසුල්පිටිය කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ කතාව මෙන්න මෙහෙමයි. ඈත ප්‍රදේශයක එක්තරා බමුණෙක් මහවැලි ගඟේ නිදානයක් තියෙන තැනක් පිළිබඳව දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඔහු මේ කොත්මලේ ප්‍රදේශයට ඇවිත් මහවැලි ගඟට ආසන්න ගමකින් කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා. ටික කාලයක් යද්දී මොවුන්ට පිරිමි දරුවෙක් ඉපදුණා. මේ බමුණ පුංචි දරුවට ටිකක් ඇවිදින්න පුළුවන් වුණු කාලේ ඉඳලම දරුවව එක්කන් මහවැලි ගඟේ පීනන්න ගියා. මේ පිරිමි දරුවට හොඳට ගඟේ පතුලටම පීනන්න පුළුවන් වෙද්දී බමුණ අර නිදානේ තියෙන තැනට මේ දරුවව එක්කන් ගියා. ඉතින් බමුණ තමන්ගේ දරුවට නිදානේ ගැන විස්තර කියලා ඒ නිදානේ ගොඩට රැගෙන එන ලෙසට ඔහුට පවසා සිටියා. ගැඹුරටම පීනපු දරුවා රන් පුහුලක් ගඟ පතුලේ තියෙනවා දැකලා එය රැගෙන ගොඩට පීනගෙන ඇවිත් තම පියාට ඒ පුහුල බාර දුන්නා. ඒත් සමගම මේ බමුණා තම පුතාගේ හිස කඳින් වෙන් කර පුහුල රැගෙන මෙතනින් පලා ගියා. ඉතින් මොහු මේ පුහුල අරගෙන යනකොට මොහුට මහන්සි නිසා පිහිල්ලක් ළඟ මේ පුහුල තියලා විඩාව නිවා ගන්න හිතුවා. නැවත යාමට සූදානම් වුණත් පුහුල නැති බවත් පුහුල තිබූ තැන පොළව යටට ගිලා බැස ඇති බවත් ඔහු දකිනවා. ඉතින් මොහුට අවසානයේ තම පුතාවයි
රන් පුහුලයි දෙකම නැති වෙනවා. රන් පුහුලක් පොළොව යටට ගිලා බැහැලා අතුරුදහන් වුණු තැන මේ පුසුල් පෙටිය රජමහා විහාරය නිර්මාණය වුණා කියලා විශ්වාසයක් ගැමියන් තුල තියෙනවා. නුවරඑළිය යන ඔයාලට බලන්න පුළුවන් තවත් ලස්සන ලොකේෂන් එකක් තමයි ඩන්සිනන් දියඇල්ල කියන්නේ. ඉතින් ඩන්සිනන් වතුයායත් ෂීන් වතුයායත් මැදින් ගලා බසින මේ ඩන්සිනන් දියඇල්ල බලන්න තමයි අපි දැන් මේ යන්නේ. ඉතින් ඔයාලා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ ඩන්සිනන් දියඇල්ලේ හිටපු ගමන් එක සැරේටම වතුර පාරසර වැඩි වෙන නිසා නානව නම් හරි පරිස්සමට නාගන්න ඕනේ කියන එක. පායන කාලෙට ඒ ගැන වැඩි උනන්දුවක් නොදැක්ුවට වැස්ස කාලෙට නම් අනිවාර්යෙන්ම ඒ ගැන කල්පනාවෙන් ඉන්නම ඕනේ. මහවැලි ගඟේ අතුගංගාවක් වෙන පූඩලු ඔයෙන් තමයි මේ දියඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. ලස්සනට මේ විදියට ගලාගෙන ගිහින් අන්තිමට මහවැලි ගඟට එකතු වෙනවා. මේ දියඇල්ලේ උස මීටර් 100ක් විතර වෙනවා. ඉතින් මේ දියඇල්ල කොටස් දෙකකට තමයි පහළට ඇදහැලෙන්නේ. ඉහළ කොත්මලේ ව්‍යාපෘතියේ යටතේ දියඇල්ලට පහළින් තියෙන කොටස අධිආරක්ෂිත කලාපයක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. මේ දියඇල්ලත් එක්කම එහා පැත්තෙන් හින්ද කෝවිලක් තියෙනවා. මේ කෝවිල ඇතුලෙන් තමයි අපිට ඩන්සිනන් දියඇල්ලේ උඩ කොටසට යන්න වෙන්නේ. ඉතින් යාළුවනේ අපි ඩන්සිනන් දියඇල්ලේ ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියෙන්නේ. පාර හොයාගන්න බැරි වුණොත් ලොකේෂන් දාගෙන ඉන්න. මේ ඩන්සිනන් දියඇල්ලට යන පාර හරිම ලස්සන වටපිටාවක් තියෙන හරිම නිදහස් පාරක්. ඉතින් මේ සුන්දරත්වය විඳගන්න ඔයාලත් අනිවාර්යෙන්ම මේ පැත්තට ඇවිත් යන්න එන්න. කොත්මලේ travel කරලා ඉවර වුණාට පස්සේ අපි කෙලින්ම ආවේ ඩන්සිනන් දියඇල්ල බලන්න. ඩන්සිනන් දියඇල්ල බලලා අපි ආවා සුන්දර නුවරඑළියට. දැන් ඉන්නේ ශාන්තිපුර view point එකේ. අපි ගිහින් බලමු එතන කොහොමද කියලා. මන් දැන් ඔයාලව එක්කන් යන්න හදන්නේ මුළු නුවරඑළියම පේන තැනකට. නුවරඑළිය ඇවිදින්න තියෙන තැන් ගැන
අපි කලින් කතා කරලා තියෙනවනේ. ඉතින් අපි කලින් ගිහින් නැති තැනකට තමයි අද ඔයාලව එක්කන් යන්නේ. මේ ශාන්තිපුර තියෙන ඊගල් view point එක. මෙතන ලොකු අයගේ ටිකට් එකක් රුපියල් 300යි. පොඩි අයට රුපියල් 150යි. නුවරඑළියට එන ඔයාලා අනිවාර්යයෙන්ම එන්න ඕනේ තැනක් තමයි මේ තියෙන්නේ. හැබැයි යාළුවනේ මේ පාරේ බස් වගේ ලොකු වාහන වලට නම් යන්න ටිකක් අමාරුයි. එහෙම වුණොත් ටික දුරක් යනකම් පයින් යන්නත් සිද්ධ වෙනවා. If only for tonight, I'm gonna let you in. If only for the high, I'm gonna let you in. Look up to the sky, do you see the lights? Look up to the sun. ඔන්න යාළුවනේ අදට අපි සමුගන්නවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න අමතක කරන්නේ නැතුවම. ඒ වගේම අපේ වීඩියෝස් ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම පරිස්සමට ඉන්න.